සුබ දවසක් හැමෝටම. බිස්නස් ඇන් මයි ඩේ ලයිෆ් YouTube channel එකත් එක්ක එකතු වුණු ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ගොඩ දවසකින් තමයි මම ඔයාලත් එක්ක එකතු වුණේ. ඔන්න අද ඉඳලා නම් පොරොන්දු වෙනවා මම දිගටම ඔයාලත් එක්ක එකතු වෙනවා කියලා. සීසන් එකත් එක්ක ගොඩාක් කාර්යබහුල වුණා. ඒ නිසා තමයි මට වෙලාවක් හදාගන්න බැරි වුණේ ඇත්තටම. මේ ඔයාලා දකින්නේ මං කරපු අලුත් වැඩක්. බලන්නකො ලස්සනයිද කියලා. හැමෝමත් එක්කම එකතු වෙලා පවුලේ අයයි සදෙව් පවුලේ අයයි හැමෝමත් එක්ක එකතු වෙලා කරපු ලොකු පින්කමක් වගේම අලුත් වැඩක්. අපි මේ එකතු වෙලා කරන්නේ මුතු කුඩයක් සරසන එක. ඇත්තටම අපි පූජා කරන්න තමයි මේ මුතු කුඩය සරසන්නේ. සියලුම අංග උපාංග වෙළඳපොලින් අරගෙන ඇවිල්ලා එකින් එක සැරසිලි කරලා ලස්සන කරලා අපි ලස්සන මුතු කුඩයක් සරසලා පූජා කරන්නයි මේ ලෑස්ති වෙන්නේ. මේ පර්ස් රත්තරන් පාටයි. මේක ලොකු බටන් එකක් වගේ එකක්. මේක තැඹිලි පාටයි කහ පාට තියෙන්නේ. මේක නම් පෙති 5ක චූටි මලක්. ඒ මල ඔයාලට මේ පේන වෙති මේ අගිස්සට අලවලා තියෙන්නේ. ඊට උඩින් ඒ සැරසිල්ලට ගැලපෙන විදිහට තැඹිලි පාට බටන් එකයි කහ පාට එකයි මම අලවලා තියෙනවා. මේකට අපි ෆැබ්‍රික් ග්ලූ එකක් තමයි යූස් කළේ. ඉතින් ඔයාලා මේ දකින්නේ අපේ කාපෝච් එකේ ටේබල් එකක් දාගෙන සුදු පාට රෙද්දක් එලලා ඒකට උඩින් කිසිම දෙයක් අපි කුඩේවත් බිම තියන්නේ නැතුව හරිම ශ්‍රද්ධාවෙන් තමයි මේක කරන්නේ. හැමෝම එකතු වුණාම මේක ලොකු පින්කමක්නේ. හැමෝටම මේක පිනක්. ඉතින් මේ එකින් එක පර්ල්ස් අපි අලව ගන්නවා. කුඩේ කොටස් 8කට බෙදනවනේ. එතකොට ඒ කොටස් 8ම අපි ගේනවා. ඒක සරසපු එක ගන්නත් තියෙනවා වෙළඳපොලේ. සරසපු නැති එකත් වෙනම ගන්න තියෙනවා. ඉතින් මම ගේන්නේ සරසපු නැති එක. නැති එක ගෙනල්ලා ඒක වටේට ගෝල්ඩ් කලර් එකෙන් පර්ල්ස් අලවලා මැදට අර බටන් අලවලා අගිස්සටත් ඒ මලක් අලවලා අපි ඒක කුඩේට එකතු කරගන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. බලන්න හැමෝම සමගියෙන් කරන්නේ මේක. මේ ඕගොල්ලෝ දකින්නේ අවශ්‍ය දේවල් ග්ලූ තියෙනවා. එතන අවශ්‍ය සැරසිලි තමයි මම මේ අරගෙන තියෙන්නේ. එකක් මම ඉස්සෙල්ලාම අලවලා ගත්ත සරසලා ඒක බලාගෙන අනිත් ඒවා 7ම අලවනවා. මොකද වෙනස් වෙන්න බැහැනේ. 8ම එක විදිය වෙන්න ඕන. අපි මේසෙට සුදු පාට රෙද්දක් එලලා අරගෙන ඇත්තටම මේක පින්කමක්නේ. පිරිසිදු වෙලා තමයි අපි මේ වැඩේ පටන් ගත්තේ. මේ දකින්න මල කුඩේ අගිස්සෙන් මුතු කුඩේ උඩින් මලවන එක බලන්නකෝ. මම ඒකත් ඔයාලට පෙන්නන්නම්. ඉතින් මේ ගම් එකත් එක්ක රෙද්දෙත් ඇලවෙන හින්දා අපි ලං ෂීට් එකක් දා ගන්නවා. ඒකට උඩින් තමයි මේ කොටස තියාගෙන අලවන්නේ. මොකද ඒ ෆැබ්‍රික් ග්ලූ එක ටිකක් ඒක ඝනකමයි. රෙද්දට ඇලවුණොත් අපි උස්සලා ගන්නකොට ඒක රෙද්ද ඇලවිලා හිටිනවා. දැන් බලන්නකෝ ඔයගොල්ලෝ ඒ සරසගත්ත කොටස කුඩේට අලවන්නේ කොහොමද කියලා. අනිත් පැත්තේ වටේම දාර දිගේම ගම් ගාගෙන යනවා. තව මැදින් ඝනකම් කොටස් තියෙනවනේ. ඒවටත් ග්ලූ එක ගාගෙන ගිහිල්ලා අපි කුඩේ ලකුණු කරගෙන තියෙන්නේ. මොකද සෙන්ටර් වෙන්න ඕන හරියටම. කොටස් 8ම හරියට බැලන්ස් වෙලා ඇලවෙන්න ඕන. අපි පැන්සලකින් මෙෂර්මන්ට් හරියට අරගෙන මාක් කරලා තියෙන්නේ. ඒක පේන්නේ නැහැ ඔයගලන්ට. ලාවට පොඩි ඩොට් එකක් තියලා තියෙන්නේ. ඉතින් මේක වටේම මේ විදිහට ග්ලූ එක අරගෙන යනවා. එහා පැත්ත තමයි මේකේ සරසලා තියෙන්නේ. ඔයගොල්ලෝ මේ දකින්නේ කන පිට පැත්ත. හැම දාරයකම ගෑවෙන විදිහට ග්ලූ ටියුබ් එක මිරිකගෙන අරගෙන යන්නේ. මොකද ගැලවෙන්න බෑ. කුඩේ දිගාරිනමයි අකුලනමයිනේ. එතකොට ඒ රැද්ද නැමෙනකොට දිගෑරෙනකොට ඒක ගැලවෙන්න බෑ. මේ ඔයාලා දකින්නේ අලවනවා. කොටස් කීපයක් දැන් අලවගෙන තියෙන්නේ. ඉතින්
ඔයාලට ඉස්සෙල්ලා කිව්වා වගේම අපි මාක් කරගෙන තියෙන්නේ හරියටම සෙන්ටර් වෙන විදිහට අලව ගන්න පැති 4ක මාක් කරගන්න ඕනේ උඩිනුයි පහළිනුයි කුඩේ නන තියෙන දෙපැත්තෙනුයි. ඊට පස්සේ ඒ සැරසිල්ල හරිය අතට තියලා අපි හොඳින් තද කරලා අලව ගන්නවා. කොටස් 8ම මේ විදිහට සමානව අලව ගත්තාම හරිම ලස්සනයි. මේ මුතු කුඩේ මුදුනට ඒ අලවන්නේ ලස්සන පර්ස් පිරිච්ච මලක්. දැන් බලන්නකෝ මේ පර්ස් වටේටම අලවගෙන අර සැරසිල්ලේ පහළ දාරේ තියෙනවනේ. ඒ දාරේ හැඩේ ඉස්මතු වෙන විදිහට තමයි මේ හැඩේ අරගත්තේ. සමාන පරතර වලින් අලවලා තවත් මුතු කුඩේ ලස්සන කරගත්තා. මේ බලන්න. ලස්සනයි නේද? තව තියෙනවා. තව වැඩ ගොඩක් තියෙනවා. බලන්නකෝ ඉස්සරහට කොටසින් කොටස කරගෙන යනකොට ඔයාලටත් ආස හිතේ. තමුන්ගේම දෑතින් සරසලා මුතු කුඩයක් පූජා කරන්න. මේ කුඩේ අනිත් පැත්තෙන් පේන විදිය. දැන් හොඳට වේලිලා තියෙන්නේ. දවසක් ගත වෙනකොට හොඳට වේලෙනවා ඒ ග්ලූ එක. ඉතින් මේ කුඩේ නැනවල දාර දිගේටම ගෝල්ඩ් කලර් පර්ස් අලවල මන් දැන් මේ මෙතන පර්ස් වලින් පුරව ගන්නයි යන්නේ. ඔන්න දැන් ඔයාලා දකින්න මේ මුතු කුඩේ අවසානය. හරිම ලස්සනට සරසගත්තා. ඉහළ කොටසත් පර්ස් අලවල හරි ලස්සනට සරසගත්තා. ඉතින් ඊටාම කෙටි වීඩියෝ එකක් ඔයාලට මම අරගෙන ආවේ. ඔයාලත් මේක දැකලා හිතින් පින් අනුමෝදන් වෙන්න. ආයෙත් දවසක තව ලස්සන වීඩියෝ එකකින් ඔයාලත් එක්ක එකතු වෙන්න. එහෙනම් ඔයාලා හැමෝටම thank you so much.